අම්මා නැද්ද? ඉන්න තරන්න නීලා ආයෙත් අපතේ කීක කරගන්න ඕකේ ඉතාලිය අක්කලා ගියහම ආවේ අක්කගේ වන් කිරි දාන්න බලා ගන්න බෑ කියලා මම ඒකයි මේ ඉකාගාවට ආවේ ටික දවසක් ඉතින් තාත්තේ ඔයනේ අක්ක කවිනේ නැත්නම් ගියේ දැන් අක්කලා ගෙදරින් එනවා කියලා මෙහාට පස්සේ මම මොකද කරන්නේ තාත්තේ වදාන්නේ අපේ මොහොතේ හැටි දැන් මේ අක්කෝට යන්නේ කොහද? ඇයි මේ ඔක්කොම දෙපණේ ගත්ත පස්සේ ඔයා ගෙදරින් එනවද? මම වගේ සල්ලි බලාපොරොත්තු නැහැ තාත්තේ මං එමු ආදරේ කාලේ. ඔයා මාව දැන් අක්ක ගාවට ගියා. අක්ක ලොක් කරා. දැන් ඔයා ඇවිල්ලා කියනවා මාව බාර ගන්න කියලා. මම බාර බැරි කමක් නැහැ තාත්තේ. මම සාරියට මේ ඔයාට ආදරේ කරේ. තාත්තා ගමන. ඒත් මගේ හස්බන්ඩ් කැමති නැහැ. තාත්තේ දෙගන්නකො කමන්නේ දෙගන්නකො දැන් තාත්තා මොකද කරන්නේ සිතාන ඉන්නේ දැන් ඒ මන් ටික දවසක් මෙහෙ ඉන්නේ හිතාගෙන තමයි පිටේ ආවේ මම පුංචි කාලේ අඬද්දිත් උහුම කිව්වා ඒත් අන්තිමට තාත්තනේ මාව දාලා ගියේ එහෙම කරන්න එපා පුතේ මාත් මේ වෙලාවේ අතරන වෙලා ඉන්නේ මට තමාවෙන්න පුතේ තාත්තා ඉතින් මාව දාලා ගියානේ තාත්තේ අක්කව ලොකු කරගෙන අක්කා ලොක් කරන් ඔයා අක්කාවට ගිහිල්ලා දැන් ඔයා ඉතින් ආයෙ ඇවිල්ලා ඉතින් තමාවෙන්න කියනවා මම මොකද තාත්තේ කරන්නේ මාත් අතර නෑ මේ වෙලාවේ මගේ හස්බන්ඩ් චුට්ටක්වත් කැමති නෑ තාත්තා මෙහෙනවට මම නෑ පුතේ මට දවස් 3-4ක් මෙහෙ ඉන්න දෙන්න කිව්වේ තේරෙන්නේ නැහැ තාත්තේ මම මොකද කරන්න කියලා. අම්මෝ තව තියද? ඔව් පුතේ. මම ඔබ ගතියක් තිබ්බ මම දැන් සීයා කියලා මම අහලා ඒකට බලනවා මේ. ඔය සීයා දැකලා නැන්නේ. නෑ කවුද? සීයා පොඩි කාලේවත් ආවේ නැන්නේ ඔයාලා බලන්න. මම හැරෙන්න බාන්නේ මට. තේරුණා තිබ්බ මම ඒක වෙලාවේ මට මෙතන යදින් තමයි යාළුවෙක් ඉතියේ. ඒකට කවුද ඇවිල්ලා ඉන්නවා මම මත් එක්ක කතා කරමු මම ඒකයි ඉන්නේ. තාත්තේ බාන්න තාත්තේ මේ ළමයි පොඩි කාලේවත් තාත්තා ආවේ නෑනේ. දැන් මම ළමන්නේ බාන්න දැන් මේ ලොකු ළමයි ඉන්නවනේ මට. ඒ ළමයි දැකලා නෑ ඒ ළමයි සීයා තාත්තා කියනවා. තාත්තා ඒක නම් අක්කා ලොකු නෙවෙයි. ඉතින් බලන්න ඕනේ මොකද කරන්නේ. සීයා යනවා කියන්නේ. මේක තේ මගේ මේ හැතනේ. මුලි ගොඩක් ගියා. බොන්ගෙන් තමයි අපේ අම්මා කරලා පස්සේ තුරු තමයි මම පොඩි නෑ මම ලොකුයි මට තේරෙනවා නෑ නෑ පුතේ නේ මිනි කොට්ටක් ගියා ඒකෙන් සියම් ඉන්නේ තාස් මිනිහගේ අන්න තනක් නැහැ ආ ලොකු අම්මා එළවලා සීයව ගියේ ලොකු අම්මත් එක්ක කියන්නේ හොඳද ඕ මේ ගාන්ටි ඔක්කොම යා ගන්න ගමන් ලොකු අම්මත් එක්ක තමයි හිටියේ මම බලන්න ආවවත් නෑ අසරණයි නේද තාත්තා කැමතිුන්නේ නෑනේ පුතේ මම ඔයාලගේ තාත්තව මොකද දැන්නට එයා මේකට විරුද්ධ වුණා ඊට පස්සේ මම තනියම ඇවිල්ලා තමයි මම ඉතින් ඔයාලගේ තාත්තත් එක්ක මෙහෙම ජීවිතයක් දැන් ගත කරන්නේ එදා ඉඳලා අද වෙනකන් ඔයාලා ලොකුයවත් ඔයා සීයාව දැකලා නෑනේ අදනේ දැක්කේ මං කියවත් නෑනේ ඔයාලට සීයා කෙනෙක් ඉන්නවා කියලා මට අම්මා කියලා දෙන්නේ සීයා නැති වුණා කියලා මට උනාට සීයාගේ ෆොටෝ එකක් දවසක් තියලා මට හම්බුණා. ඒ ෆොටෝ එකේ තිබ්බ බිනු හින්දා මම ඇහුවේ. මට මුලදී හිතුණා මම බොරුවක් කියලා. දැන් මොකද මේ විතරයි? තාත්තා මොකද තාත්තා මොනවද කියන්නේ දන්නේ නැහැ. තාත්තා තමයි ගෙදර ආවේ නැන්නේ. අනේ කොයි? සීයාට දවස් 3-4ක් ඉන්න උනානේ. සීයාට යන්න දෙන්නත් නැහැ. තාත්තෙන් බඩගිනි හිටදනේ මොකක් කියන්නේ නැහැ නේද? ඔව් ටිකක් බඩගිනි.
මං ඉත කියනවා බට්ටියක් දෙන්න දෙන්න කියලා. හොයද. ගුවා. කොහොමද? මේ කවුද? ගොඩක් නෑ නේ කවුද කියලා මේ එමයි සීයා. ඊට කලින් දැකලා නෑ ඊට කලින් ඇවිල්ලා නෑ නේ. ඔව්. සීයා දකින්න විදියක් නෑ නේ. සීයා ආවේ නෑ නේ. අද නේ ආවේ. ඊය දැන් කාලෙමද? නෑ පුතේ. කාලා නෑ පුතේ. බඩගිනිට තියෙනවා. ටිකක් බඩගිනි පුතේ. එහෙනම් මං තියට බත් එකක් බෙදන් එන්නම්කෝ. ආ පුතේ. තියේ බත් කන්න යන බත් බෙදලා තියෙන්නේ. යම් මැනික මටත් ටිකක් බඩගිනි. අතත්තේ. කාන්තමාලවත් යද අපිට කන්න තියෙන්නේ. කමක් නෑ පුතේ. සම්ජාලා සමෝසු අපේ සිතින් තාත්තේ බෝඩින් ගෙවල් වල තමයි ඉතින් ජීවත් වෙන්නේ. අපිට ඉතින් ගෙයක් තුනක් නෑ. තාත්තට තියෙන හැමදේම අප්පට දුන්නා. අපි ඉතින් මේ බෝඩින් ගෙවල දුක් විඳිනවා. මේ දරු දෙන්නත් එක්ක. තාත්තා කන්නකො මා කරන්නේ නැත්නම් තාත්තේ. ඉතින් ඉතින් කමුත්. අපිටත් ඉතින් හරියම නෑ නේ තාත්තේ. මේ බෝඩින් ගෙවල තමයි හැමදාම ජීවිතේ ගෙවන්නේ. තාත්තට මට කියලා දෙන්නේ දිය දුන්නේ නෝ. තාත්තා තිබ්බ හැමදේම අපට දුන්නා. දෙයක් කමක් නෑ තාත්තේ. මං තරහනවත් නෑ. මොනවා කරන්න තියුණා මගේ තාත්තනේ. අක්කතරා වගේ මට ඔයාගෙම ගහලෙලවන්න බෑනේ තාත්තේ. මම කරත්වා මගේ තාත්තනේ. ඔව් පුතේ අර ටික දාහන්නේ තියාම ඇති. පුතාලත් මං ගෙවල් දෙයක් ගෙයක් දොරක් හදාගන්න උදව් කරන්නම්කෝ. තාත්තා කොහමද මල ගෙයක් දොරක් හදන්න උදව් කරන්නේ? දැන් තාත්තට දෙපේ ඔක්කොම අක්ක ගත්තා. තාත්තා කවදා ඒකම සල්ලි ගන්න තියනවද? නෑ පුතේ මට තාම මට ඒකයි හයිය තියෙනවනේ. මට පුතාට මාළි වැඩක් කරලා උදව්වක් කරන්න පුළුවන් නේ. අම්ම දැන් දෙයක් මොකද කරන්නේ? ඉනෝද පිටේ ගන්න කරන්නේ කියන්නේ තමයි කල්පනා කරේ. දැන් තියා යවන්නත් දැන් ඉතින් ටිකක් තාවුනේ අපි ඉස්සරහට දැන් යාළුවෝ. තාත්තට මොකක් හරි තීමෝ කි. තාවුනේ දාට කන්නේ තියා යවන්න දැන් එන්ටි අපි දාතට විතර කියන්නේ නතර කරනවා. අන්න නෝකටේ සිංහල ලවන්න දෙය තමයි තියා පොඩි යන්නේ. ඉතින් ඒක ඇත්තටම කියන්නේ ඉක්මනට සම්නෝ. අම්මා විශ්වාස කරන්නේ ආයි කීයක් නෙමෙයි. අයියයි මායි කියන්නම් තාත්තට සීයා මේ කියාගමු සීමු. ඔයාලගේ තාත්තා ලකුණු දුට්ටවා දන්නවනේ. එයා සීල් ගිෆ්ට් එකක් පොඩි අපිට. මොන්න කත කියන්නේ. අයි තාත්තා යා පොඩි මේ කියන මේක වෙන්නේ නැහැ නේ. උඹලා මා ඉන්න පුතේ. මන් දන්නේ තාත්තා මම මොකන්ද කරන්නේ දැන් මට ඔයාව එලවන්නන්නේ මට කියාගන්න අම්මා උදාහරණයක් මම ඉස්කා බාගන්නකො මම සානන්න එපා උදාහරණයක් මාව අරගන්න කාට සමාව ගන්න ඕනේ නැහැ තාත්තේ මගේ කොහොමද තාත්තේ කොහොමද සපෙත්තනේ කොහොමද යන්නේ තාත්තේ
Namanya mau dikata di kau tuh dengan mungkin dikata ada di kau dah. Kamu nanti mau belajar kamu udah desa. Mau mau kita cari, mau sampai nama kita. Mau aku cari mau ada kita cari. Itu nggak ada tukang yang itu jangan lebih dia deh, tapi yang tak kayak. Kamu nih, gimana tuh sih?